ආසියා මොකෝ වෙන්නේ? මොකුත් නෑ බං ඔය ඉන්න. මොකුත් නැද්ද බඩු පාරක්වත් හොයාගන්න. මං ගාව තියෙනවා සුපිරි බඩු පාරක්. ගහමුද? සුප්පිරිනේ ගහමු. හරි යමුකෝ එහෙනම් අපේ ගෙවල් පැත්තට. ඒ උඹලා 100ක් ඉන්නවනේ බං. ඊ අවුලක් නෑ බං. වරෙන් ගන්න. 100? කවුද යකෝ මේ බග නැට්ටා? ඈ මම මීට කලින් නම් තෝරන මේ ගම්පලාට දැකලා නෑ. කවුද? මෙයා ගම යාළුවෙක් සී. මේ මගුල හැමදාම හෙලනෝනේ යකෝ. තොටිල්ලවා. මොකක්වත් නැද්ද මේ ළඟහල පහල මේකට තියාගන්න. මේක තියෙන්නේ ෂෝක් බඩුවක්. මේක තියාගත්තා නම් හරි. දැන් නම් හෙල්ලන්නේ නැහැ. ඔය ඉතින් යසාගේට දැන්න. තෝ බං වෙලත් නෑ බං. ඒරවල එන දැන්. හතුරු දිබහයි බං. මයි ෆෝන් එක තිබ්බ නෑනේ බං මෙතන. මං තියලා ගියේ බං. බලපන් තියෙනවනේ. සී මගේ ෆෝන් එක තිබ්බ දැක්කද මෙතන? ඔගේ ෆෝන් එකක් නම් මම දැක්කන බේම් මෙතන තිබිලා පොඩි පටු කෑල්ලක් තියෙනවා මේ පුටුවට ගහගත්තා මේක පැද්දෙන හින්දා දැන් නම් පැද්දෙන්නේ නැහැ කොහොමද ෂෝක් එකට තියෙනවා ඈ මගේ අලුත්ම ෆෝන් එක අයියෝ හැමිනෙනවා අයියෝ මේක තෝගේ ෆෝන් එක අයියෝ මගේ ෆෝන් එක එක්කේ මොකක් නෑ කොල්ලෝ වෙලා නැද්ද මොකද සී කොයි දෙන්න මයි ෆෝන් එක මෙහෙට බලන්න ෆෝන් එක ගන්න දෙයක් නැහැ කුඩු වෙලානේ අපරාධ අයියෝ මගේ ෆෝන් එක කොල්ලෝ පියත් කාන්න මම ඕන්නේදී වැඩ කොල්ලෝ මේක බීලා මට කියපන් මේක සීනි අඩුට වැඩිද කියලා මේක බීලා කියපන් මට සීනි නම් නෑ සීයේ. ඇමුණු රහක් නම් එනවා. එහෙනම් අවුලක් නෑ කොල්ලෝ මට එන සීනි නෑ ඇයි සීයේ? නෑ කොල්ලෝ ඩොක්ටර් මහත්තයා කිව්වා මගේ මුත්‍රා පොඩ්ඩක් එක්ක කරගන්න කියලා ඒකයි මම මේ තොට දීලා බැලුවේ මුත්‍රා වල සීනි අඩු වැඩි කියලා බලන්න ඈ චූ